කියන්නේ මොකක්ද? හරිද? ඩ්‍රග් වල සයිඩ් ඉෆෙක්ට්. සයිඩ් ඉෆෙක්ට් එකක් කියන්නේ මොකක්ද? හරිද? ඩ්‍රග් වල සයිඩ් ඉෆෙක්ට්. මේකටම කියන තවත් නමක් තමයි මේක හොඳට මතක තියාගන්න පටලවා ගන්න එපා. adverse effect. adverse effect AE. adverse effect කියලා කිව්වත් side effect කියලා කිව්වත් දෙකම එකයි. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න ඕන ADR adverse drug reaction කියන්නේ වෙන්නේ. ඒක දැන් ඊළඟ මාතෘකාව තියෙන එක මම ඒකෙදි පැහැදිලි කරන්නම්. එතකොට හොඳට මතක තියාගන්න side effect adverse effect දෙකම එකයි. අද ඒක ප්‍රශ්නයක් නෑ. මේ දෙක එකයි. හැබැයි adverse drug reaction කිව්වහම ඒක වෙනස් ඈ. ඒක සම්පූර්ණයෙන් වෙනස්. මම වෙනස් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ side effect adverse effect කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. That is the unwanted effect patient give a drug therapeutic dose and also majority of people. හරිද? මේ ඒ කියන්නේ side effect එකක්. නැත්නම් adverse effect එකක් කියන්නේ මොකද්ද? unwanted effect එක. ඒ කියන්නේ අපිට ඕනේ නැති. උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් දෙකක් දුවාම උඩ අඩු වෙන එක wanted temperature එක control වෙන එක තමයි wanted effect එක. අපිට ඕනද? හැබැයි පැරසිටමෝල් දෙකක් දුවාන් පස්සේ බඩේ කැක්කුමලා ඒක ඇවිල්ලා මොකද්ද? abdominal pain. එතකොට ඒක ඇවිල්ලා unwanted effect එක. හරි. ඊට පස්සේ give drug therapeutic dose. අන්න ඒකත්. ඒ drug එකෙන් therapy ඒ කියන්නේ paracetamol 1 gram මේ therapeutic dose එක PCM දෙකක් නේ අපි සාමාන්‍යයෙන් ගන්න. ඒකට PCM 1 gram කියන එක තමයි therapeutic dose එක. ඒ කියන්නේ therapeutic dose එක කියන්නේ වෛද්‍යවරියෙකු විසින් අන්න ලෙඩෙකුට ලෙඩේ හොඳ වීම සඳහා එකවරකට දෙනු ලබන ඩෝස් එකේ ප්‍රමාණය. ඒක තමයි තෙරපියුටික් ඩෝස් එක. ඒකද එකපාරකට අපිට ගන්න කියන්නේ පැන්ඩෝල් දෙකයි. ඒ කියන්නේ 500 මිලිග්‍රෑම් දෙකයි. ඒ කියන්නේ 1 ග්‍රෑම්. ඒකට ඒකේ තෙරපියුටික් ඩෝස් එක එතකොට 1 ග්‍රෑම්. පැරසිටමෝල් 1 ග්‍රෑම්. අපි හිතමු හුස්ම ගන්න අමාරු වෙලා සැල්බිටමෝල් දුන්නොත් එහෙම සැල්බිටමෝල් සාමාන්‍යයෙන් එක 2 මිලිග්‍රෑම් එක 4 මිලිග්‍රෑම්. 4 මිලිග්‍රෑම් කියන්නේ එතකොට ඒකේ තෙරපියුටික් ගෲප් එක සැල්බිටමෝල් 4 මිලිග්‍රෑම්. අද ඇඟ කසනවට හෝ නින්ද පිරිටන් එකක් දුන්න කියමු. ඒ පිරිටන් එකේදී එතකොට පිරිටන් එතකොට තියෙන්නේ 4 මිලිග්‍රෑම් පිරිටන් 4 මිලිග්‍රෑම් නොක්ටේ රැට ගතිය. එතකොට පිරිටන් වල මේ තෙරපියුටික් ඩෝස් එක මේ 4 මිලිග්‍රෑම්. හරි. එතකොට ඒ වගේ එතකොට මෙන්න මේ ඩ්‍රග් එක therapeutic dose එක ගත්තහම අද අනිත් එක තමයි majority of people. ඒ කියන්නේ ගොඩාක් දෙනෙකුට. ඒ කියන්නේ ලංකාවේ නම් මේක කරන්නේ. එතකොට ලංකාවේ කෝටි දෙකක් නම් ඉන්නේ. හරිද? එතකොට කෝටි දෙකකින් ලක්ෂ 200යි. හරිද? එතකොට 200 lakhs. ලක්ෂ 200යි කියන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂ 200න් ලක්ෂ 190කටවත් හරිද? ලක්ෂ 190කටවත් පැරසිටමෝල් දෙකක් බිව්වන් පස්සේ බඩේ කැක්කුම එනවා නම් අන්න ඒක පැරසිටමෝල් වල තියෙන side effect එක. නැත්නම් adverse effect එක. හරි. එතකොට දැන් adverse නැත්නම් side effect එකක් කියන්නේ මොකද්ද? ඒක unwanted effect එකක් patient therapeutic dose එක ගත්තාම majority of people ඒ කියන්නේ 100 ඒ කියන්නේ අර ජීවත් වෙන ජනතාවගෙන් වැඩි පිරිසකට වෙන්නත් ඕන. හරි. එතකොට අනේකට උදාහරණ වශයෙන් උදාහරණයක් තමයි එතකොට මේ පැරසිටමෝල් වල සයිඩ් මේ පැරසිටමෝල් ගත්තාම අපි මොකද කියන්නේ? පැරසිටමෝල්
සාමාන්‍ය වැඩි පාරක් ගත්තාම අපිට කියනවා liver එක damage වෙනවා කියලා. මෙන්න මේක හොඳට අහගන්න මේ ප්‍රශ්න වලටත් අහනවා liver damage. එතකොට liver damage කියන කතන්දරේ අද දැන් liver එක මොනවද කියන්නේ? හරි. ඒක තමයි අනිත් අත වෙන්නේ. ඔහොම හිතන්න. හරි. ඔන්න ඔහොම කියන්නේ මෙන්න මේ liver එක පැරසිටමෝල් බිව්වයින් පස්සේ ඩැමේජ් වෙනවා. හරිද? එතකොට ඒක ඇවිල්ලා සයිඩ් ඉෆෙක්ට්. ඒ කියන්නේ liver පැරසිටමෝල් අපි හිතමු 10ක් බොනවා කියලා. පැරසිටමෝල් 10ක් බිව්වහම මේ liver damage එක. ඒක ඇවිල්ලා පැරසිටමෝල් ඕවර්ඩෝස් එක. එතකොට පැරසිටමෝල් වල සයිඩ් ඉෆෙක්ට් එකක්ද liver damage කියන්නේ? liver failure නෑ. එතකොට liver damage එක කියන්නේ පැරසිටමෝල් වල සයිඩ් ඉෆෙක්ට් එකක් නෙවෙයි පැරසිටමෝල් වල මොකද ඕවර්ඩෝස් ඉෆෙක්ට් එක. අන්න. එතකොට ඒක ඇවිල්ලා සයිඩ් ඉෆෙක්ට් නෙවෙයි. ඒක ඇවිල්ලා ඕවර්ඩෝස් වුණා. ඒ කියන්නේ ඕවර්ඩෝස් කියන කතන්දරේ වෙන කතන්දරයක්. හරි. එතකොට අන්න සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේ තෙරපියුටික් ඩෝස් එක ගන්න. අන්න පැරසිටමෝල් 1 gram ගත්තන් පස්සේ liver එක damage වෙනවා නම් ඒක ඕකේ. ඒක ඇවිල්ලා සයිඩ් ඉෆෙක්ට් එකක්. එතකොට පැරසිටමෝල් වල සයිඩ් ඉෆෙක්ට් ඇහුවොත් මොකද කියන්නේ? වයිව එක්සෑම් එකේදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් පාසලක පැරසිටමෝල් මේ ස්ට්‍රිප් පැක් එක දීලා මුලින්ම අහනවා මේකේ මේ බිලිස්ටර් පැක් එකක් ස්ට්‍රිප් පැක් එකක්. ඒකේ තියෙන බිලිස්ටර් බෝලේ වගේ තියෙන බිලිස්ටර් ඒක පැකේජින් කරනකොට මම කරනවා. ඒක මුලින්ම කියනවා මේක බිලිස්ටර් පැක් එකක්. රයිට්. එතකොට එහෙම මේ අහලා ආයි මේ අන්තිමට ආයි පැරසිටමෝල් වල මේවා තියෙන සයිඩ් ඉෆෙක්ට් මොනවද කියලා. හරි. එතකොට liver damage කියලා කියපු ගම වැරදිනේ. liver damage කියන්නේ පැරසිටමෝල් වල side effect නෑ පැරසිටමෝල් overdose එකට. පැරසිටමෝල් වල side effect නැති තරම්. ඒ කියන්නේ හොඳ drug එකක් තමයි පැරසිටමෝල් කියලා කියන්නේ. drug එකක් පැත්තෙන් ගත්තාම අර පැරසිටමෝල් එකක් බිව්වහම පස්සේ අත වේවුලනවා. පැරසිටමෝල් එකක් බිව්වහම බඩේ කැක්කුම් වෙනවා. සමහරුන්ට ඔය එක්කෙනෙකුට විතරක් එන්න පුළුවන්. ඒක ඇවිල්ලා මේ සයිඩ් ඉෆෙක්ට් එකක් නෙවෙයි. අන්න ඒකයි මැජොරිටි ඔෆ්. අන්න ඒක ඇවිල්ලා දැන් පැරසිටමෝල් දෙකක් බිව්වහම සමහරුන්ට මාර ඇබ්ඩොමිනල් ඩිස්කම්ෆර්ට් එකක් එනවා නම් ඒක ඇවිල්ලා මේ ඇඩ්වර්ස් ඩ්‍රග් කියන්නේ සයිඩ් ඉෆෙක්ට් එකක්. ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් නෙවෙයි. අන්න ඒකට තමයි ඇඩ්වර්ස් ඩ්‍රග් රියැක්ෂන් කියන්නේ. ඒක ඊළඟට මම පැහැදිලි කරා. ඒකෙදි හරිද unwanted effect එකක් වෙන්නත් ඕන. therapeutic dose එක ගන්නත් ඕන. majority of people නෙවෙයි. අන්න ඒක වගේ individual එක එක්කෙනා. දැන් තේරුණා. අර side effect adverse effect කියලා කියන්නේ ඒක ඇවිල්ලා majority of people. ඒ කියන්නේ මේ වාසය කරන ගොඩාක් දෙනෙකුට එන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් සල්බිටමෝල් 4 mg ගත්තන් පස්සේ ගොඩාක් අයට අතපය වේගුණා. අන්නේ ට්‍රෙමර් එනවා. ඒක ඇවිල්ලා සල්බිටමෝල් වල side effect. That's okay. හරි? හරි. අන්න adverse drug reaction කියන්නේ වෙන එක. ඒක තමයි මේ ADR. ඒකට කියනවා adverse drug reaction. හොඳට ගන්න මේ දෙකේ වෙනස. adverse effect කියන්නේ වෙන කතන්දරයක්. ඒක side effect. ඒකෙදි මොකද වෙන්න ඕනේ? unwanted effect එක patient therapeutic dose එක ගත්තාම majority අර ලොකු ප්‍රමාණයකට ඒදී වෙනවා. උදාහරණයක් සල්බිටමෝල් 4 mg ගත්තාම අතපය වේවුලන ට්‍රෙමර් ඒක ඇවිල්ලා side effect. හරි. අන්න adverse drug reaction එක කියන්නේ වෙන කතන්දර. එහෙනම් ඒක අපි define කරන්න පුළුවන් මෙහෙම. That is the unwanted effect patient give therapeutic dose එක ගන්න හැබැයි majority individually people. එහෙනම් adverse drug reaction කියන එක අපි define කරොත් මෙහෙම කියන්න පුළුවන්. That is the unwanted effect patient give a drug
therapeutic dose එක කියන්නේ drug එකේ therapeutic dose එක ගත්තාම එන unwanted effect එකක්. හැබැයි majority නෙවෙයි එතෙන්ට දාන්න ඕනේ individually කියන කතාව. එතකොට අපිට adverse drug reaction කියන එක define කරන්න පුළුවන්. That is the unwanted effect patient give a drug therapeutic dose effect individually of people. ඒක ලියාගන්න. අද side effect කියන එකේ definition එක තමයි that is the unwanted effect patient give a therapeutic dose effect as a majority of people. ඕක තමයි adverse effect එක නැත්නම් side effect එක කියන්නේ drug එක. ඕක ලියාගන්න ඕවහන exam එකට මේ written එකෙත් පුළුවන් අහයි vive එකෙත් අහයි. හරි. adverse drug reaction කියන්නේ වෙන කතාවක්. adverse drug reaction කියන්නේ මෙන්න අද patient කෙනෙක් ගත්තොත් drug එකක් ගත්තාම වෙන unwanted effect එකක් therapeutic dose එක ගන්නත් ඕනේ. හැබැයි majority නෙමෙයි individual people. දැන් උදාහරණයක් වශයෙන් salbutamol ගමු. salbutamol 4 mg ගත්තන් පස්සේ අත වේවුලනවා නම් ඒක ඇවිල්ලා side effect එක. ඒක majority ගොඩාක් කට්ටියට වෙන්නේ. හැබැයි salbutamol 4 mg අරගෙන එක්කෙනෙකුට දෙන්නෙකුට ඇඟ කසන ගතියක් ආවොත් මොකද ඇඟේ rash එකක් එල්ල ඒක ඇවිල්ලා adverse drug reaction එක. හරිනේ? ඔන්න ඔය adverse drug reaction කියන කතාවයි adverse effect කියන කතාවයි සම්පූර්ණ වෙනස් දෙකක්. එතකොට වෙනස් වෙන්නේ මෙන්න මේ adverse drug reaction එක කියලා individually තමයි බලපාන්නේ. adverse effect එක නැත්නම් side effect එක බලපානවා 100 ගොඩාක් අය. හරිනේ?